Hello friends, ඔන්න ඉතින් අද පටන් ගන්න යන්නේ අමුතුම જાති කෑමක් තමයි අද හදන්න යන්නේ. ඉතින් අමුතුම જાති එකක් ඔය අපේ අම්මත් එක්ක තමයි අද හදන්න යන්නේ. සුපිරිම කෑමක් ආයේ කට පිනා යනවා. පාන් කාදු පහ පන්නනවා. අනිවාර්යෙන් ආරෙකෝ ඉතින් ටික විස්තර කරමු. අපි හදන්න යන්නේ තිබ්බොටු මලවල ඉස්සලාම අපි තිබ්බොටු ටික හොදලා ලුණුයි පහයි දාලා හොඳට තම්බලා ඒකෙම හිඳෙන්න ඇරලා මේ වගේ පොඩි කරගන්න. ඊට පස්සේ මේ පොල් සම්බෝල එකක් හදා ගන්න ඕනේ. මේ වගේ පොල් සම්බෝලයක් හදන්න දෙන්න දන්නවනේ ආ මුචි කියලා දෙන්න නෑ. ඊට පස්සේ අපි සුදු ලුණු රතු ලුණු හරි රට ලුණු හරි මේ වගේ කලපින්ට බෙදලා හාල් මැස්සු ටිකක් බෙදලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ටික වහලා අපි දැන් තාක්කිය ලිපේ තියාගන්න. තාච්චිය මේ විදිහට ලිපේ තියාගන්න. දාලානේ. තාච්චියට අපි දැන් දාන්න හදන්නේ පොල් තෙල් ටික. කොහොමද දෙලි නෑවිලා තියෙන්නේ? පොල් තෙල් ටිකක් දාලා බලමු. උඩින් පෙන්නන්න ඕනේ නැත්තම් බෑ. ඔව්. නැගිනි තිබ්බා. ඔන්න අපි තාච්චිය රත් වෙලා තියෙන්නේ. හරි ඔන්න පේනවා තාච්චිය. තාච්චියට හරි අපි තෙල් ටිකක් දාගන්න පොල් ඕනේ. තෙල් ටික දාගන්න. ටිකක් දාගන්න වැඩි එපා. නේද? පොල් තෙල් ටිකක් දාගන්න. පොඩ්ඩක්. අන්න. පේනව නේද මේ? පේන්නේ නැතුව නෑනේ පේන්නේ නේද? හරි එහෙනම් රත් වෙන තියලා රත් වෙනකන් ඉඳලා අපි ඉස්සෙල්ලාම පොල් සම්බෝලේ තමයි අපි මේකට දාලා මලව ගන්නෙ. මේ විදියට පාටට හදාගන්න ගොඩක් අය මේක කහ පාටටත් හදනවා. ඒ වුණාට මේක තමයි රසම එක. හැමෝම හදලා කමෙන්ට් දාන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. නැත්තම් මේ වගේ කෑම හැමදාම කන්න ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා ෂෙයා කරලා තියාගන්න. වගේ යාළුවන්ටත් ඔක්කොම ෂෙයා කරලා දාලා සබ්ස්ක්‍රයිබ් කරලා දාගන්න. මලවන්න. පොල් සම්බෝල මලවන විදිහට පොඩ්ඩක් මේක එහෙම මලවන්න. කලිනුත් කිව්වා වගේ channel එකට සබ්ස්ක්‍රයිබ් පාරක් දෙන්න. මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් දිගටම අපි අලුතෙන්ම හදලා දෙනවා. අපි කාටවත් කොපි කරන්නේ නැහැ. අලුත්ම හදලා තමයි අපි කෑම දාන්නේ. හරිද? ඔක්කොම ටික දැම්මා. බලමු. මේක දවස් දෙක තුනක් තියාගන්නත් පුළුවන්. අපිට බත් මුලකට තියාගන්නත් ෆ්‍රිජ් එකේ දාලානේ. ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ නැහැ. දවස් දෙක තුනක් තියාගන්න පුළුවන්. මේක මේ මලවලනේ ගන්නෙ. පොල් ටිකක් මලවනවනේ ටිකක්. මේකත් එක්ක බත් පාන් කන්නත් හරිම රසයි. පානුත් රසයි මේකත් එක්ක. ගොඩක් අය මේක කැමති. මම නිතර හදන කෑමක්. ගොඩක් අය ඒකට කැමති. කමෙන්ට් එකක් දාන්නකො නැත්තම් හරිනේ නේද? මොකද දාන්න නැත්තම් එළම කියලා හරි දාන්න කමෙන්ට් එකක්. නැත්තම් බෑනේ නේද? හොඳයිනේ මේ වගේ කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ තිබ්බොටු ටික දාගන්න. මේ වගේ තිබ්බොටු ටික දාගන්න. දාලා මෙහෙම හොඳට මික්ස් කරගන්න ඕනේ. ගැඹුරු තෙලේ එපා, සාමාන්‍ය තෙලේ දාන්න. එදිය ගැඹුරු තෙලේ දාන්න එපා. කර වෙලා තමයි කන්න වෙන්නේ වුණොත්. මේක ඔයගොල්ලන් ගෑස් ලිපේ හදා ගන්න පුළුවන්. හැබැයි දර ලිපේ එකක් තමයි ඒක අමුතුම ගැමි රහක් තියෙනවා. අමුතුම තිබ්බොටු ටික දැම්මට පස්සේ තිබ්බොටු දාලා කලවම් කරන්න. ඒ කලවම් කරාට පස්සේ අපි අනිත් ඒවා ටික ටික දාන්න. හාල් මැස්සු ටික දාන්න, සුදු ලුණු ටිකක් දාන්න. මේ රට ලුණු හරි රතු ලුණු හරි බැදලා ඒක ගන්න. කරපිංච ටිකයි ඔන්න ඒ ටික ඔක්කොම දාලා මේ වගේ කලවම් කරගන්න පුළුවන්. මේ ටික ඔක්කොම මෙන්න දාන්න. ඊට පස්සේ මික්ස් කරගන්න තියෙන්නේ. ඊට මික්ස් කරමු නේද? ගින්දර අඩු වුණාට කමන්නේ නැහැ. ගැඹුරු තෙලේ එපා. ඕනේ. මේ වගේ ටික කලවම් කරගන්න. අපි අර ටික බෙදලානේ තියෙන්නේ. ඒ නිසා මේ ටික මෙහෙම කලවම් ටිකක් දුම එනවා.
දරලිපේ තමයි ඔක්කොම මම හැදුවේ. ඔයාලත් හදලා බලන්න මේක හරිම රසයි. ඔව්. ගොඩක් රහයි මේක. මේ වගේ කෑම කෑවොත් මේ වගේ කෑම මේක හදුවා ඔයගොල්ලෝ කෑවා කියන්නකෝ. හැමදාම කන්න හිතෙනවා. ආයේ නෑ සුපිරි කෑමයක් මේක. ඒ හින්දා අපේ මේ වගේ තව වීඩියෝස් බලන්න මේ වගේ රහස කෑම කන්න ඕනේ නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න එනවා. නැත්තම් මේ වගේ කෑම බලන්න ආයි හදලා බලලා රස විඳින්න වෙන්නේ නෑ ඔයගොල්ලන්ට කවදාවත්. ඔන්න තිබ්බොටු. හරි. තිබ්බොටු මැල්ලුවා. රසයිද බලන්න හැමෝම ඕන්න ඉතින් එහෙනම් මේක තමයි අපේ සුපිරි තිබ්බොටු මල වෙලා හදපු සුපිරි තිබ්බොටු මාළුව හාල් මැස්සු සුදු ලුණු රත ලුණු තව කරපිංචා හොඳට බදින කරපිංචා ටිකන් ඔය පෙන්ද වගේ කෑලි දාන්න එපා මේ කරකල ටිකක් දාන්න නැත්තම් ඔය මුරුක්කු කද්දී තියනව නේද ඒ කරකල දාපු අන්න විදිහට දාන්න මේක සුපිරි කෑමක් වයිට් රහක් එන්නේ හරි එහෙනම් ඉතින් එච්චරයි තියෙන්නේ එහෙනම් අද මේක තමයි අපේ කෑමකේ සුන්දර ගින්දර අවසානේ එහෙනම් අපි ගියා